හෙල්ලෝ ගයිස් ඉතින් කොහොමද ඔයාලට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ Minecraft similar game series එකට. ඉතින් අද අපි game එක පොඩ්ඩක් explore කරලා බලමු. මේක අලුත් game එකක්, කලින් game එක නෙමෙයි. එහෙනම් යන් වීඩියෝ එකට. ඉතින් guys මේක කලින් game එක නෙමෙයි. කලින් game එක ඇත්තටම මම අතින් delete වුණා. දැන් මගේ දැන් මම මේ game මේ play කරන device එක ඇත්තටම battery dead වෙලා තියෙන guys. හරිද? මම මේ දැන් charger එකට ගහගෙන තමයි මේක වැඩේ කරන්නේ. ඒ වුණාට මේක charger එකට ගහගෙන වැඩි වැඩ කරන එක හොඳ නෑ කියලා කිව්වා. ඒ හින්දා මේ වැඩිය මට වීඩියෝ ගේන්න වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සති දෙකකට එකක් වගේ තමයි ගේන්න වෙන්නේ. අනිත් එක ඉස්කෝලේත් පටන් ගත්ත හින්දා මේ සතියේ මේක තමයි වැටෙන්නේ. ඊළඟ සතිය නම් නිමවඩු හින්දා වැටෙයි. අපි අද ගේම් එකේ අලුත් ගේම් එකක් හින්දා පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න ඕනේ ගේම් එක. එහෙනම් ඉස්සෙල්ලා බහගමු. හරි. අපි ඉස්සෙල්ලාම බඩු ටික හදාගෙන ඉමු. නැත්තම් අමාරු වෙනවා ඉස්සරහට. ඇත්තටම guys මේකේ keeping inventory දාන්න පුළුවන්. keeping inventory දාන්න පුළුවන්. ඔයාලා කැමති නම් දාන්නම්. ඉතින් එතකොට අර ගේම් එකේ ගතිය නැත වෙනවා. ඉතින් keeping inventory දාපුවාම බලමු. ඉස්සරහට හිතුනොත් මම keeping inventory දානවා. අමාරුයි වගේ තේරුණා. හරි guys එහෙනම් ඉතින් කොට නම් හම්බුණා. ඇත්තටම මේ ගේම් එකේ නම Craftman කියලා තමයි ගේම් එක. ඇත්තටම මට දැනට නම් අවුලක් පේන්නේ නැහැ ගේම් එකේ. හොඳයි Minecraft වගේමයි. මම දැක්ක මේකේ nether portal එක හදන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් Android වලට Minecraft නැතුව මේ වගේ fake games ගත්තාම එන්නේ නැහැ ලේසියකට. ඇත්තටම nether portal එක හදන්න බෑ ගොඩක් games වල. but මේකේ හදන්න පුළුවන්ලු. බලමු අපි ඉස්සරහට හදාගන්න try එකක් දෙමු. දැමම නම් ඉතින් හදන්න බැරි වෙයි. මේක වෙන ගහක්. මේක වෙන ගස් වර්ගයක් guys. මෙන්න මේක තමයි අපි හදන්න ඕනේ. මේ ටික කඩාගත්තට පස්සේ අපි චුට්ටක් ඉස්සරහට යන්. මෙතනම ඉන්න බෑනේ. මෙන්න මේ ගෙඩි වලට කොකෝවා ගෙඩිද කොයිද මම හිතන්නේ මෙයා. ඒවා ඇත්තටම කන්න පුළුවන්ද දන්නේ නැහැ මම. try කරලා නැහැ. බලමු කඩලා. හරි ආවා. ඔව් ඒ කොකෝවා තමයි guys. ගෙඩිය නම් ආවේ නැහැ. seeds තමයි ආවේ. දැන් නැති නේද guys? 20ක් තියෙනවා. 20ක් හොඳටම ඇති. මෙතන පල්ලෙහා ගඟක් තියෙන නේද guys? ඔව්. අපිට පුළුවන් මෙතනින් බෝට්ටුවක් හදාගෙන යන්න. කවන්නේ අපි පයින් යන්න. අවුලක් නැහැ. මෙන්න චීටා කෙනෙක්. ඕන්න දීවා චීටා කෙනෙක්. හරි. අපි චීටා බලන්න කලින් මේක හදාගෙන ඉන්න ඕනේ. crafting table එක. ඔව් guys අපිට ගොඩක් හදන්න පුළුවන්. ඒක ඇත්තටම වාසි. මේක වැඩක් නැහැ. ඇත්තටම මේවා වැඩක් නැහැ. ඒකයි මම හිත කරේ. හරි guys ඉතින් crafting table එකක් දැන් හදමු. හරි crafting table එකක් හදාගත්තා. දැන් අපි crafting table එකෙන් ඉස්සෙල්ලා බඩු ටික හදාගන්න යමු. හරි. මේවා 24ක්ම හදාගත්තා guys. දැන් කඩුවක් හදාගමු. axe එකක්. pickaxe එකක්. සවලන්න ඕනේ. තව pickaxe එකකුයි axe එකකුයි හදාගමු guys. ඒක ඇත්තටම වටිනවා හදාගෙන තියෙන එක. කඩුව තමයි හදාගන්න වැඩි වෙන්නේ නැහැ.
අපි ඊට පස්සේ හදන්න ඕනේ. පස්සේ බලමු. මේකත් ඉතින් බ්ලොක් කරගමු එමු. ලීසින්. හරි එහෙනම් guys ඉක්මනට යන්. අපි විලේජ් එකක් හොයාගන්නත් ඕනේ. කලින් එකේ නම් හොයාගත්තා. දැන් කොහොමද දන්නේ මං හිතන්නේ guys මේක මෙතනින් ඉවරයි. ඔව්. ඒක ලොකු ප්‍රශ්නයක් guys. මේක පොඩි දූපතක් වගේ තැනක් මං හිතන්නේ. ගොඩක් ලොකු මුහුදක් තියෙනවා. ඇත්තටම දැන් අපිට අනිත් පැත්තට තමයි යන්න වෙන්නේ. මේ පැත්තට ගියා කියලා කිසිම වැඩක් නැහැ. කඩුව කෝකටත් අතේ තියාගෙන යන්න. මොකෙක් හරි આવොත් ගන්නත් බලාගෙන ඉන්න බෑ. හරි ඉතින් guys මේ පැත්තට නම් තියනවද මන්ද? බලමු ඉස්සරහටත් ගිහිල්ලා. තව ටිකක් ඉස්සරහට. නැත්තම් අපි බෝට්ටුවක් හදාගෙන යමු. යෝ guys දැක්කද මේ ගහේ ලොකු මාරම ලොකු ගහක්. ඇත්තටම අපිට ඇත්තටම guys මේක දැන් අපි උඩකට නැග ගන්න ඕනේ. හරි. මේ මොකද රෑ වේගෙන ඉන්නේ. පට්ට කේස් එක. හරි guys ඉතින් අපි ගහකට නැගගත්තා. මොකද රෑ වෙනවා. ඇත්තටම මට ඇදක් හදා ගන්නත් බැරි වුණා guys. හරිද? මේ හරිය ලොකු ගස් තියෙනවා. ඇත්තටම ලොකු ගස් තියෙන එක හොඳයි. නගින්න බැරි එක තමයි අවුල. කමක් නැහැ. මේ ඉක්මනට උදේ වෙයි දන්නේ නැහැ හැබැයි. රෑ වුණාම එච්චර දන්නවනේ guys. Minecraft කියන්නේ තනිකරම රෑ වුණාට පස්සේ මොග්ලාගෙන් පිරිච්ච තැනක්. guys ඇවිල්ලා නැද්ද කොහෙද අපි කලින් හදාගත්ත දේ මේ කඩාගත්ත මේක අර ගහින් කඩාගත්ත තැන ඒක ඇවිල්ලා නැහැ මං හිතන්නේ. අපිට මෙව්ව තියලා තමයි ගහින් ගහට මාරු වෙන්න වෙන්නේ. ඇත්තටම මට පයින්නේ බෑ. ඔය කියන්න ඕනේ නැහැ guys මට ඇත්තටම පයින්න ගියාම වැටෙනවා. ඉතින් බොරුවට ඕනේ නෑනේ වැටෙන්න. කිසිම අවශ්‍යතාවයක් නැහැ මට වැටෙන්න. අන්න guys මතන ස්ටෝන් වලින් හැදිච්ච තැනක් තියෙනවා. අපිට එතනට යන්න පුළුවන් guys. හැබැයි ඉතින් ගස් වලින් පැන පැන තමයි යන්නේ. ස්කෙලිටන් කෙනෙක්ගේ සද්දෙකුත් ඇහුණා guys. මෙතනින් එහාට යන එක තමයි ප්‍රශ්නේ. එතන ස්ටෝන් හරි සෑන්ඩ් හරි තමයි තියෙන්නේ. ඔන්න මකුළුවෙකුත් ඉන්නවා guys. එන්ඩර්මන්ඩි යනම් බලන්න එපා. ඊට පස්සේ පුදුම වාදයක් වෙනවා. එන්ඩර්මන්ඩි බලන්න ඕනේ. පල්ලෙහාට බහලා යන්නත් හිතනවා guys. ඇත්තටම මේ කෑමක් නැහැ. ඒකයි ප්‍රශ්නේ. මේ බ්ලොක් තියදී යන්න පුළුවන් ඉතින් guys. බ්ලොක් තියදී යන එකෙත් මට සිත් නැහැ. කවන්නේ guys බ්ලොක් තියදී තමයි යන්න වෙන්නේ අපිට. වැරදි පැත්තට කියන්නකෝ guys මේක වැටුනේ. දැන් මේක කඩපුවාම වැටෙනවා ෂුවර්. ඔව් වැටුණා. ඒක ගන්න බෑ guys. දැන් පල්ලෙහාට වහින්න මට බෑ. ඇයි අප්පා පැත්තටම වැටෙන්නේ? අර ඩෙඩ් බ්ලොක් එකක් කරා මොනව කරනවද මම? හොඩියකේ.
දැන් guys මෙතනින් අපි පනිනවා. අරක දිගේ නැත්නම් යන්න කිව්වොත් එහෙනම් ගොඩක් අමාරුයි guys. මං ගාව විතර බ්ලොක් නැහැ. මේකට යන්න බ්ලොක් තිබ්බත් guys බෑනේ ඉතින්. මෙතනට නම් පැන්නත් සද්ද වැඩි guys. එතකොට අරන් වෙනවා. අපි මේ මොකද මේ කරන්නේ? Hi guys, දැන් තියෙන ඉතින් හරි ලස්සනයි guys. අනේ අර කාපි පුරා guys. ඇත්තටම දැන් නම් guys හරි ලස්සනයි guys. very good. දැන් ඉතින් ගහවුඩට වෙලා අතින් බඩුත් නැහැ. යෝ guys අපි කලින් ස්පෝන් වුණ තැනින්ම ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ආයෙ අරහෙට යන්න ඕනේ. මගේ බඩු ටික තියෙයිද? උදේ වෙනවා නේද guys? නෑ තාම නෑ. අප්පෝ අර ස්කෙලිටන් කාරයන් නම් එහෙනම ගන්නවා. ස්කෙලිටන් කෙනෙක් නේද මාමරුවේ? ඔව් ස්කෙලිටන් කෙනෙක් තමයි මම මරුවේ. ඊළඟ පාර නම් බල ඉන්න උන්ට ගිහිල්ලා ගහනවා. දැන් ආයේ ගියොත් මෙතනින්ම ස්පෝන් වෙන්නේ නේද guys? කමක් නැහැ. උන්ට බයි හිටියොත් එහෙම අපිට කොහොමවත් මේ යන්න හම්බෙන්නේ නැහැ guys. එහෙනම් අපි යමු. ගමනේ යා. අදත් guys මේක එක්ස්ප්ලෝර් කරන්න නැති පාටයි. කලින් සැරේත් අපිට එක්ස්ප්ලෝර් කරගන්න හම්බුන්නේ මෙතන පුදුම වදයක් නෙදුන්නේ. මගේ බඩු ටික තියෙනවා guys. බඩු ටික තියෙන තැනට ආවා guys. අනේ ක්‍රීපර් කාරයෙක් එනවා. පුපුරන්න එපා යකෝ. හරි guys ඇත්තටම මේක වාසි මෙතනට ආපු එක හොඳ වෙලාවට ළඟින් අර කලින් තැනින් ස්පෝන් වුණා වෙන තැනකින් ස්පෝන් වුණා නම් එහෙම guys අපිට හොයාගන්න බැරුව යනවා මැරුණ තැන හොඳ වෙලාවට මෙතනින් ස්පෝන් වුණේ දැන් මෙතන ඉඳන් යන්නේ කොහොමද අපි මෙතනට පනිමු මම හිතන්නේ guys අපිට ඔක්කොම ආවේ නැද්ද කොහෙද? ඔව් guys. නෑ guys ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම මේක හොඳයි ආපු එක. නැත්තම් ආයි ඒක හොයන්න හම්බෙන්නේ අයියෝ. මෙතන තියෙන්නේ guys මොකක්ද? අපි ඒක චුට්ටක් බලමු. මෙතනට පැනගත්ත ජීවිතේ පළවෙනි පාරට මේකෙන් පැන්න. හරි ලස්සනට බෑගත්තා. යෝ guys මෙතන තියෙන්නේ ඇත්තටම කාසල් එකක්ද? අනේ මන්ද guys දැන් ආයෙ මොකෙද්ද එකක් මට ගහන්න වෙනවා. මෙතන හිටියොත් ආයෙ කන්නේ. very good. very nice. හරි ඉතින් guys දැන් අපිට මෙතන එක්ස්ප්ලෝර් කරනවට වැඩිය වෙන දෙයක් තියෙනවා මේ සොම්බිලාගෙන් ස්කෙලිටන් ළඟින් බේරෙන එක. Oh my god. මේ මොකද්ද මේ? අර ක්‍රීපර් කාරයන් අයින් එනවා. අයියෝ guys මෙතන සොම්බි කෙනෙක් ඉන්නවා. දැන් නම් මට වතුරට පයින්නම වෙනවා. ටිකක් ඈතට යනවා මං guys වතුරෙන්. මේ මකුළුවට නම් එන්න පුළුවන් guys. හරි. අර සොම්බි කාරයා යනවා යටට යනවා. අනේ උදේ වෙන්න කොහෙද හඳ? හඳ කොහෙද? උදේ වෙනවා.
ඒ උදේ වෙනවා ගයිස්. අපි ඊට පස්සේ අර මේවා වලින් හදලා තිබ්බ කාස්ටල් එක බලන්න යන් ගයිස්. මොකද වතුලත් ලස්සනයි නේද ගයිස්? මාර ලස්සනයි. මාරම ලස්සනයි. අර සොම්බි මන්දිය බලන් ඉන්නවා ගයිස් කණ්ඩායම. හරි ගයිස් දැන් ඉතින් උදේ වෙනවා. හරි. දැන් අපිට තියෙන්නේ මෙතනින් ගිහිල්ලා මේ සොම්බිලට ගාලා මෙතන සොම්බිලට ඔක්කොම මරලා දාමු. සොම්බිලා නම් මැරෙනව නේද නිකම්ම. ගයිස් මේ බලන්න. චූටි කැස්බෑ පැටි ගයිස් ඇත්තටම මේ බ්ලොක් එකකින් 6න් එකක් වගේ සයිස්. ඒක මෙන්න ඉන්න ලොකු කෙනෙකුත් අපි වෙන්නේ මොකද වෙනවද බලන්න. නැත්තම් මොන වදයක් කරනවා. හරි ගයිස්. දැන් යන් අපි අතන්ට ඒකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. උගුල් එහෙම තිබ්බොත් නම් ඉවරයි ගයිස්. සාමාන්‍යයෙන් ඔය වගේ තැන්වල උගුල අනිවාර්යෙන් තියෙනවා. මං කලින් ගහපු ගේම්ස් වල ඔය වගේ තැන් අහුවෙලා තියෙනවා. ඇත්තට මං ක්‍රියේටිව් ගානේ ඉඳලා ඒ වෙලාවේ බේරෙනවා. බට් මම දැන් සර්වයිවල් ඉන්නේ. ඉතින් what is this place? අපි මෙතනින් කඩාගෙන යන් ගයිස්. නැත්තම් දොරක් හොයන්න බෑ. excuse me. ඇත්තටම මේ මොකක්ද? what is this place? මෙලෝ දෙයක් පේන්නේ නැහැ ගයිස්. ඇත්තටම මේ ටෝච් එකක් නැති හින්දා ගයිස්. හැබැයි මට හිතෙනවා මෙතන අපේ ගෙදර විදිහට ගන්න දැනට. හරිද ගයිස්? දැනට. මොකද මෙතන ඇත්තටම හොඳයි ඒ වගේ දෙයකට. මෙන්න මෙතන වහලා දාමු කොටම කලින්. හරි ගයිස් ඉතින් අපි මෙහෙම කරමු. දැන් මෙතනින් යන්. හරිද? දැන් මෙතනින් ගිහිල්ලා අපි කේව් එකකට ගිහිල්ලා මේ කෝල් ටිකක් හොයා ගන්න ඕනේ. අන්න ස්කෙලිටන් කෙනෙක් ඉන්නවා ගයිස්. දැන් අපි කොහෙන්ද මේ කේව් එකට නම් ජීවිතේට යන්නේ. බුදුවම ඔකට ගියොත් එහෙම එන්න හම්බෙන්නේ නැහැ ගයිස්. හැබැයි ගයිස් ටෙස්ට් එකක් හදලා මෙතනින් දාලා ගියොත් අන්න අතන නම් කෝල් තියෙනවා ගයිස්. යන්න දෙන්න. ඊට පස්සේ අපිට ටෝච් හදා ගන්න පුළුවන්. හරි ගයිස් ඉතින් මට කෝල් නම් හම්බුණා. මෙතනින් උඩට බ්ලොක් එක ගහගන්න එක තමයි අමාරු වැඩේ ගයිස්. හරි. දැන් අපිට පුළුවන් මේක පාඩුවේ කඩා ගන්න. කෝල් නේද? ඔව් කෝල් තමයි ගයිස් මේ තියෙන්නේ. කෝල් හම්බුණා අපිට. දැන් ටෝච් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැනට අපි අතනෙමු. කෝඩිනේට්ස් මම බලන්න පුළුවන් ද දන්නේ නැහැ ගයිස් මේකේ. මම හිතන්නේ නැහැ මේකේ කෝඩිනේට්ස් බලන්න පුළුවන් කියලා. කෝඩිනේට්ස් බලන්න පුළුවන් නම් හොඳයි. හරි ගයිස්. දැන් කෝල් ටික ඔක්කොම ගත්තා. කෝල් 6ක් තිබ්බා. නෑ තව එකක් තියෙනවා ගයිස්. හරි. කෝල් ඔක්කොම 6ක් තිබ්බා ගයිස්. හරිද? දැන් අපි උඩට යනවා. කොහෙන්ද? හරි ගයිස් මෙතනින් අපි උඩට යනවා. හරි. උඩට අපි විලේජ් එකක් හොයාගන්න try එකක් දෙමුද ගයිස්. අතන ඉන්නවට වැඩිය මං හිතනවා විලේජ් එකක් හොයාගන්න එක චුට්ටක් ඇඟට ගුණයි කියලා. ගයිස් මේ හරිය මාරම ලස්සනයි. මම නම් සාමාන්‍යයෙන් මේ වගේ ගේම් එකක මෙච්චර මේ වගේ තැනක් දැකලා නැහැ. වලවල් වගේ තියෙනවා. මෙතනින් එහාට වතුර. ඔව් ගයිස් මේක මං හිතන්නේ පොඩි දූපතක් වගේ තමයි.
විලේජ් එකක් හොයාගන්න මේ හරි ඉන්න කොහොමද බෑ ගයිස් ෂුවර් අන්න අර පැත්තට යන්න ගයිස් අපිට වතුරෙන් තමයි තින් ගයිස් යන්න වෙන්නේ වතුරෙන් කිව්වට මේ අයිනෙන් ගිහිල්ලා ගියාකි අරකේ මොකුත් තිබ්බේ නෑනේ ගයිස් ඉතින් තිබ්බනම් හොඳයි ඇත්තටම ඒකේ මොකුත් තිබ්බේ නෑ අපි අර කලින් ගිය තැන ඉතින් මෙහෙම යන් ඉස්සරහට අපි අද කොහොමද මම එක්ස්ප්ලෝර් කරනවා කියලා ගයිස් කිව්වේ අදම විලේජ් එකක් හම්බෙයිද දන්නෙත් නෑ ඒ හින්දා කවන්නේ අපි එක්ස්ප්ලෝර් කරමු චුට්ටක් මේක මං සීරීස් එකක් විදියට කරගෙන යනවා ඉස්සරහට ඒ හින්දා ඉස්සරහට එන වීඩියෝස් වල ගෙයක් එහෙම හදලා ෆුල් ආම හදාගෙන OP ආමස් ඔක්කොම හදාගෙන ගේමක් ගන්න බලමු ගයිස් මේකේ දැන් මම නම් ඉතින් කොහොමද බෑ ඇත්තටම දැන් මම බෑ ගයිස් මේක විලේජ් එකක් හොයාගන්න බැරි ඒකනේ අවුල මාරම අමාරුයි ගයිස් මේක විලේජ් එකක් හොයාගන්න යෝ මෙතනත් වතුර තියෙනවා ගයිස් එතන නම් පොඩ්ඩයි තියෙන්නේ මේක දූපතක් වගේ තැනක්ද දානේ හරියට ඉස්සරහට තියෙනවා ගයිස් අපි ඉස්සරහා මෙන්න මේ හරකව මරගමු අපිට කන්න දෙයක් එපා ඉතින් ගයිස් නේද අමුෙන් තමයි කන්නේ කවන්නේ අම්මෝ ගයිස් මෙතන තා පොඩ්ඩෙන් වැටෙනවා අපිට බෙඩ් එකක් හදාගන්න උන් 3 දෙනෙක් ඕනේ කොහෙද ගයිස් 3 දෙනෙක් හොයාගන්න එක තමයි අවුල තමක් නෑ මෙහෙම යන්කෝ දෙන්නයි තව එකෙක් හොයාගත්තා නම් හරි ගයිස් හරි ගයිස් ඌරෙකුත් ඉන්නවා අපි ඌරවත් මරා ගමු ඌරා හරි ඌරු මසුත් කෑ හැකි ගයිස් තව හරකෙක් හිටියා කොහෙද යන්නේ අන්න ඉන්නවා ගයිස් ෂීප් කෙනෙක් එතකොට අපිට බෙඩ් එකක් හදාගන්න පුළුවන් දැන් හරි ගයිස් අපි බෙඩ් එකක් හදාගමු දැන් ක්‍රාෆ්ටින් ටේබල් එක ගහලා බෙඩ් එකක් හදාගමු එතකොට ටක් ගාලා මැරෙන්න යද්දි අපිට මේකෙන් බේරෙන්න පුළුවන් ඇයි ගයිස් මේ ඇඳක් හදන්න බැරි පුළුවන් ගයිස් පුළුවන් ඇඳක් හදන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි පුළුවන් හරි ගයිස් මේක දැන් කඩා ගමු හරි මේ අපිට වැඩක් නැති දේවල් ටික අයින් කරලා දාමු සීඩුයි මොනවද මේවට කියන්නේ මම මතකත් නැහැ කමක් නැහැ ගයිස් මම මතක නැහැ ටෝච් ටිකක් හදාගන්නත් ඕනේ ටෝච් 28ක්ම හදාගත්තා ඇති වෙයි කියලා හිතනවා දැනට හදන්න පුළුවන් ඔක්කොම දේවල් මම හදලා දෙනවා අයියෝ අර ටික ආයෙ ආවා ගයිස් හරි අපි දැන් යන් ගයිස් විලේජ් එකක් එන හොයාගෙන අපි ඊට කලින් ක්‍රාෆ්ටින් ටේබල් එක අපේ මෙතනට ගමු නේද ගයිස් කෑමක් ඕනේ ගයිස් ඉතින් කෑම මේවා කන්න පුළුවන්ද දන්නෙත් නෑ උයන්න නැතුව මම දන්න තරමින් නම් මේවා කන්න බෑ ගයිස් තව ෂීප්ලා ඉන්නවා ගයිස් ඕනේ අපි දැන් ප්‍රධාන අරමුණ වෙත අපි යන් මෙතන මොකද්ද මෙතනත් ලොකු කේව් එකක් ගයිස් ඇත්තට මේක ගොඩක් ලොකු කේව් එකක් ගොඩක් යටට යන්න පුළුවන් ලාවක් තියෙනවා ගයිස් එතනට දැම්මම යන්න ඕනේ ලොකු කන්දක් කන්දට නගිනවාද මෙහෙම යනවා
මෙහෙම යන්නේ ගයිස් කඳු නගින්න බෑ දැන්. හැබැයි ගයිස් කන්දක් නගින එකේ පොඩි වාසියක් තියෙනවා අපි කන්දට නැගලා යන්න. මොකද කන්දට නැගලා යන එකේ වාසිය තමයි අපිට එතකොට විලේජ් එකක් උඩට පේන්න ඉඩ තියෙනවා. ඒක ඇත්තටම වාසිනේ තියෙනවා. කන්න පුළුවන් ගයිස්. අමුයෙන් හරි කාලා බඩ පුරව ගමු. අපි තව ගොඩක් දුර යන්න තියෙනවානේ. එහෙනම් ගොඩක් දුර යන හොඳට කන්න ඕනේ. ඉතින් අපි කමු. කාලා ගමන ආරම්භ ආසව නැති වැඩක් ගයිස් මේ කඳු නගින එක. ඇත්තටම ආයේ කරවල වේගෙන එන්නේ. එදක් ගහලා ස්පෝන් හදාගත්තා හරි නැත්තම් ගයිස් ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපි මෙතන මේ හරීම ගයිස් පොඩියට හදාගමු. මොග්ලට ස්පෝන් වෙන්න පුළුවන් වුණාට එන්න බෑනේ. ස්පෝන් වුණොත් ස්පෝන් වෙයි. අපි මේ හරියෙන් ඩර්ට් ගාලා පොඩ්ඩක් හදාගමු guys. හරියට හරි. very good. කමක් නැහැ ඉතින් guys මේක තමයි කරන්න වෙන්නේ. මෙතනින් අපි වටින් වට කරගමු. මම මේක කොහොමද guys දැන් යන්න කලින් කඩනවා. නැත්තම් යන්න බෑනේ guys. මම මේ ඇඳ ගහ ගන්න පොඩි තැනක් හදාගත්තේ. දැන් අපේ බෙඩ් එක දාලා guys මෙතන බෙඩ් එක ගන්න බැයිද? හරියට හරි. වෙන අමාරු. බෙඩ් එකක් ගෙවුවට පස්සේ වැටුණා guys. මේව වැඩක් උනේ පළවෙනි පාර. දැන් අච්චර උඩ නගින්නේ කොහොමද කියන්නකො guys. බ්ලොක් නෑ මං ගාව. අයියෝ. ඇයි මටම මේව වෙන්නේ? මෙතනට දැන් නගින්න බෑනේ guys ඉතින්. shit. හරි guys ඉතින් නිදිය ගමු. ආයේ උදේ වෙලා නේ guys. හරි උදේ වෙලා nice. ඊට පායගෙන එනවා. අපි බෙඩ් එක අනේ බෙඩ් එක වැටුණා guys. මං හිතුවේ නෑ guys බෙඩ් එක වැටෙයි කියලා. බෙඩ් එක වැටුණා කියන්නකො. කමක් නෑ guys බෙඩ් එක වැටුණා කියලා ඉතින් මට ලොකු ප්‍රශ්නයක් නෑනේ. මේ ටික ඇත්තටම guys හදිස්සියකට වටිනවා මේ බ්ලොක් ටික ළඟ තියාගන්න එක. එහෙනම් ළඟ තියාගමු කෝකටත් කියලා. වටින දේවල් මෙහෙම ළඟ තියාගන්න එක කෝකටත් හොඳයිනේ. අපි ඇඳ ගන්න ඕනේ guys නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. තරංග ගත්තා guys. මේ කන්දෙන් යන එක ටිකක් ඩේන්ජරස් වැඩි. බෙමින් ගියා නම් කොච්චර හොඳද කියලා දැන් තමයි හිතන්නේ. ඇත්තටම බිමින් ගියා නම් මට පාඩුවේ යන්න දීපා.
කඳුනාගින්න ගිහිල්ලා තමයි මේක වෙන්නේ දැන්. මම අනිවාර්යෙන් දැන් මැරෙනවා තාටියකින් මේ කන්දෙන් පල්ලෙයට වැටිලා. කන්දක් උඩ සාමාන්‍ය විරේජ්ජක් තියෙන අඩුයිනේ guys. අනේ හරියට. shit. Yo guys මේ කොහෙද මේ? අයියෝ කලින් තැනමයි. ඇයි මෙහෙම වෙන්නේ? හරිනේ guys ඉතින් අමාරුයි. මේ දෙවනි පාර දැන් මේකේ මැරුණා. දැන් මගේ බඩු ටික දෙන්නම් කොහොමවත් හොයන්න බෑ guys. දැන් අපි අර පැත්තට ආයි යන් කොහොමත් නැත්තම් මේ හරි ඉන්න බෑ guys. මේ හරි ගස් වැඩිනේ. හදිසියව දුවා ගන්නවා. අපි දුවගෙන යමු. ඉස්සරහට මම දුවගෙන. හරියට හරි. හරි ඊට වැඩි හොඳට කතා. කොහෙටද මේ වැටුනේ? ඇත්තටම දැන් නම් මැරෙන්න හිතෙනවා. අයියෝ guys මැරෙන්නේ නැත්තේ. මෙලෝඩියක් තියෙන්නේ. හරි nice. guys සන්තෝෂ වෙන්න ඕනේ දැන් guys. ඊට වැඩි හොඳයි guys බෝට්ටුවක් හදන්න ගියා නම් ඇත්තටම මට ඒක කලින් මතක් වුණා. අයි මම ඒක කරේ නැත්තේ. කලින්ම බෝට්ටුවක් හදාගෙන ගියා නම් guys මෙහෙම වෙන්නේ නැහැ. මට පාඩු යන්න තිබ්බා. එක්ස්ප්ලෝර් කරන්න නේද? ආවේ. දැන් කොච්චර වෙලා ගිහිල්ලා දන්නේ නැහැ guys. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන ඉවර යන්න. බෝට්ටුවක් හදන්න මේ නම් ඇති නේද guys? මම දන්නේ නැහැ බෝට්ටුවක් හදන්න කොහොමද. guys මේකට අපි සවලක් හදන්න ඕනේ guys. හරිද? දැන් සවලක් හදන්නේ කොහොමද කියන්නේ මම ආරම නැති වැඩි. හරි දැන් බෝට්ටුවක් හදන්න පුළුවන් guys. nice. දැන් අපි ඉතුරු බඩු පස්සේ හදා ගන්න කියලා යන් හරි බෝට්ටුවක් හදන්න. හදාගත්තනේ දැන්. මේ දැන් යන් බෝට්ටුව එක. අනේ බෝට් එක. අයියෝ. අනේ අයියෝ බෝට් එක. අනේ අයියෝ. අනේ guys බෝට්ටුව නැගින්න බෑ. හරි guys. හරි guys ඉතින් බෝට්ටුවට නැගගත්තා. දැන් අපි යම් බෝට්ටුවේ නැගලා වර්ල්ඩ් එක එක්ස්ප්ලෝර් කරන්න. අපි මේ පැත්තට නේද යන්න ඕනේ. හරි මේ පැත්තට. මේ වැරදි පැත්තට යන්නේ. ඔය වැරදි පැත්තට යන්නේ. අනේ මේ පැත්තට යන්න. ඇත්තටම guys බෝට්ටුව යන එක කොච්චර ළඟට ගුණද? බෝට්ටුවේ යන්ති රෑ වුණත් අවුලක් නැහැ. අපරාධේ මගේ කලින් බඩු ටික. අද guys විලේජ් එකක් හම්බුනේ නැත්තම් මම මේ මොහොත වැඳම නතර කරන අතර මේ වීඩියෝ එක නවත්තන්නත් එපා. මෙතනින් මෙහෙට යන්නේ. අනේ මන්ද guys මම එක පැති වලට යන්නේ.
කොහෙට හරි ගිහිල්ලා විලේජ් එකක් හොයාගන්නනේ ඕනේ. බඩු නම් දැම්මම හදන්න ඕනෙත් නෑ විලේජ් එකක් හදාගන්න පුළුවන් නේ. ඩෙඩ් බ්ලොක් එකක් මං හිතුවේ වෙනවනේ හරි කියලා. යෝ ගයිස්. කැෂ් බෑව් 4 දෙනෙක් එකපාර පැන්නා. එකපාර එකපාරට පැන්නේ. මං හිතුවේ එතන එක්කෙනෙක්ට ඉන්න පුළුවන් තැනක් ඉන්න එක්කෙනෙක් ඉන්නේ කියලා. පොඩ්ඩක් කරාම මෙතන යට මොනවද වෙන්නේ? අය ඇවිල්ලා හරි නගින්න පුළුවන් නේ ගයිස්. බලන්න යන්න අපි. ගයිස් මේ කොහෙටද මේ ආවේ? අයියෝ අනේ අයියෝ ගයිස් දැන් මැරෙනවා මම ඇත්තටම. මේ කරන්න බෑ ගයිස්. ඇත්තටම මම පව්. දැන් මේ කීවෙනි පාරද මැරුණේ? අනේ බෝට්ටුවේ ගියත් එකයි ගයිස්. නිකන් ගියත් එකයි. අනිවාර්යෙන්ම මම මැරෙනවා. කලින් අපරාධේ මං අච්චර ගොඩක් බඩු හදාගත්තේ. කමක් නෑ ඉතින් ගයිස්. ඉතින් මොනව කරන්නද? අපි පොඩි දුරක් ගිහිල්ලා බෝට්ටුවේ අද මෙතනින් මම වීඩියෝ එක නතර කරනවා. මේ ආයි පස්සේ ඊළඟ වීඩියෝ එකෙන් අපි යන්න බලමු. අපිට විලේජ් එකක් හොයාගන්න. අද ඇත්තටම මට විලේජ් එකක් හොයාගන්න බෑ. මාර අමාරු විලේජ් එකක් හොයාගන්න මේකේ. අපි දැනට යන් ඉතින් මොනව කරන්නේ? කලින් බෝට්ටුවත් නෑ අපරාධ ඒකත් ඇදුවා. දැන් ඒකත් නෑ. කලින් බඩු ටිකත් නෑ. ආයිනම් ඔය වගේ ඒවාට යන්නේ. හිතුණත් යන්නේ. කොච්චර හිතුණත් යන්නේ. කොහොමද යන්නේ? කොහොමද ඕනේ ගයිස් යන්නේ? බොරුවට නිකන් ගිහිල්ලා හැමතිස්සෙම මැරෙනවා. අපි මෙහෙම ගිහිල්ලා කොහොම හරි හොයාගන්න බලමු. මෙන්න ගයිස් ඩොල්ෆින්ලා. අර මුහුදේට ඩොල්ෆින්ලා ගයිස් ඉන්නවා. අය ඩොල්ෆින් කෙනෙක් තමයි කෑ ගැව්වේ. අපි මෙහෙට යන්නේ. අපි මුහුද පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරමු. කොහොම හරි ගිහිල්ලා කොහෙට හරි වැටෙන්නේ. ඔව් ගයිස් මේ ඉස්සරහින් ආයි තැනක් තියෙනවා කොහෙද? අනේ කාන්තාරයක්ද? අප්පෝ පුදුම වදයක් ගයිස්. දැන් කාන්තාරය. නෑ. මේ කොහෙද මේ කියලා දන්නේ. අර මොහොතයට ඉන්න සොම්බිලාවොත් එහෙම ඒක ලොකු ප්‍රශ්නයක්. උන් ඊට වැඩිය මල කරදරයක්. හරි ගයිස් ඉතින් අපි අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මම ගොඩක් දුර වීඩියෝ එක හදන් යන්න ඕනේ නැහැ කියලා හිතුණා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් විලේජ් එකක් කොහොම හරි හොයාගන්න බලමු. මගේ කලින් බඩු ටිකක් නැති වුණා. ඒවට අවුලක් නැහැ. ආයෙ හදාගෙන ඉස්සරහට යමු බලමු දැන්. එහෙනම් අපි එපිසෝඩ් 2 එකෙන් හම්බෙමු. එහෙනම් මං යනවා ගයිස්.